හරි ළමයි අපි 47 වෙනි ගාන බලමු. හරි. මේක මෙන්න මෙහෙම සන්නායක කම්බියක් දණ්ඩක් තියෙනවා. හරි සන්නායක දණ්ඩක් තියෙනවා. මේකේ මේ පැත්ත T1 මේ පැත්ත T2. T1 විශාලයි T2. හරියටම භාගයක් ආවරණය කළා. ඊටු භාගය ආවරණය කළා නැහැ. හරිද? එතන මේකේ තාපය ගලන්නේ කොහොමද? සන්නායනේ. හරිද? හැබැයි මෙතන සන්නායනේ විතරක් නෙවෙයි මෙතනින් සංවහනයක් වෙනවා. හරිද? හරි. ඕගලන්ට ඉස්සෙල්ලා ඒක පැහැදිලිද? හරි. එතකොට මෙතනින් තාපය ගලා යාමේ ශීඝ්‍රතාවය අපි තුමු Q1 ඩොට් කියලා. Q1 ඩොට් මේක දිග ගලා යාමේ ශීඝ්‍රතාවය Q2 ඩොට් සහ මෙතනින් සංවහනයේ ශීඝ්‍රතාවය Q3 ඩොට් කියලා ගත්තොත් මෙතනින් එන තාප ප්‍රමාණය මෙතනින් යන තාප ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ නේද? Q1 ඩොට් කියන එක සමානයි Q2 ඩොට් ධන Q3 ඩොට් කියන එක වෙන්න ඕනේ නේද? මෙතනින් ගලාගෙන තාප ප්‍රමාණය මෙතන තප්පරයකට ගලාගෙන තාප ප්‍රමාණය මෙතනින් යන ප්‍රමාණය සහ සංවහනය වෙන තාප ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. තප්පරයකදී. හරිද? එකක කාලයකදී එන ටික මෙතනින් යන ටිකටත් සමාන වෙන්න ඕනේ. හරි. මෙන්න මේ වෙලාවේදී අපිට තාපය ගැලවීමේ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් කොහොමද? Ka උෂ්ණත්ව අන්තරය බෙදීම දිග කියලා නේද? හරිද? මේ Q1 Q2ටත් ඔහොම ලියන්න පුළුවන් නේද? Ka මේක අනුක්‍රමණය 1 කියලා ගමු. මෙයාගේ උෂ්ණත්ව අනුක්‍රමණය 2 කියලා ගමු. Q3 සංවහනක Ka උෂ්ණත්වය ඍණ පරිසර උෂ්ණත්වය. මෙන්න මෙහෙම නෙදී. හරිද? හරි මම ඉස්සෙල්ලා මේ ප්‍රකාශන තුන ලිව්වා. හරි. දැන් මෙතන ඉඳන් මෙතනට යනකම් බලන්න අපේ ප්‍රස්ථාරයේ තියෙන උෂ්ණත්වය සහ දුරනේ. කියන්නේ L උෂ්ණත්වය. කියන්නේ T. හරිද? මේකේ බලන්න උෂ්ණත්ව අනුක්‍රමණය මෙතනින් තාපය ගල අනවරත අවස්ථාවට ආවම විතර ගලා යෑමේ ශීඝ්‍රතාවය නියතයි. මේ ටික නියතයි නේද? K කියන්නේ ද්‍රව්‍යමය තරංගාපතින නියතයක්. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය. හරිද? සන්නායනයේදී හරස්කඩ වර්ගඵලය. ඒතර මේක නියතයි මේක නියත නම් මේ උත්තරේ නියත වෙන්න ඕනේ. හරිද? අනුක්‍රම නියත වෙන්න ඕනේ. මෙතන දැන් මෙතනට උෂ්ණත්වය අඩු වෙන්නේ. හරිද? අඩු වෙනවා නම් අනුක්‍රම නියත මෙන්න මේ වගේ හැඩයක් එන්න ඕනේ. L බෙදීම දෙක දක්වා. θ1 වල ඉඳන් හරි මෙන්න මේ වගේ දැනග වෙනකන් ඉන්න ඕනේ. ඊට පස්සේ මෙතන සංවහනය නොවුණා නම් මෙයා මෙහෙමම යන්න ඕනේ. හරිද? හැබැයි ඔහොම යන්නේ නැහැ. මොකද හේතුව? මේ හරි උෂ්ණත් මෙතන දැන් උදාහරණයක් අපි තුමු මේක සෙල්සියස් අංශක 100 ගේ මම ඔයගලන්ට පැහැදිලි වෙන්න ලියන්නේ. මේක උදාහරණ සෙල්සියස් 0 කියලා දැන් මේ හරි ආසන්න වශයෙන් 50 කියලා ගන්න. ඒතර මෙතන මේ හරි 49යි. 48 ඔහොම 35 25 10 බිඳුව කියලා එනවා. වගේ අඩුනා කියලා හිතන උෂ්ණත්වය අඩු වෙන්නේ. හරි. මේකෙත් ඒ විදිහට මේක ඒකාකාරව අඩු වෙනවා. මේක ඒකාකාරව අඩු වෙන්නේ නැහැ. ඇයි ඒ? තාපය ගලා සන්නායනට අමතරව සංවහනත් වෙනවා. ඒතර සංවහනය වෙන්නේ උෂ්ණත්වය ඍණ පරිසර උෂ්ණත්වය. පරිසර උෂ්ණත්වය Tr. මෙහි තිබ්බට ඒක සංවහනයක් වෙන්නේ නැහැ. මෙතන සංවහනයක් වෙනවා. Tr. මේ බලන්න මෙන්න මේ හරිය ගත්තොත් 49 ඍණ අපි තුමු කාම්‍ර උෂ්ණත්වය 30යි කියලා. ඒතර 49 ඍණ 30 කියන්නේ 19ක්. හරිද? ඒතර මේ Ka කියන්නේ නියතයි. ඒ කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය. මෙන්න මේ වර්ගඵලය. හරිද? මේ සන්නායක දණ්ඩේ බාහිර පරිසර නිරාවරණ පෘෂ්ඨ වර්ගඵලය. මේක ද්‍රව්‍ය මත රඳාපවතින නියතයක්. ඊට මෙතන මුලින්ම ගත්ත මේ හරි 19යි. 49 රින. ඒ කියන්නේ මේ වගේ තැනක් ගත්තොත් 49 රින මොනවයි ඒ දණ්ඩ මේ ටික නෙමෙයි ලියන්නේ. දණ්ඩේ මේ කොටස ලියන්නේ. මේ හරි ගත්තොත් එන්නේ 49 රින 30. මේ හරි ගත්තොත් එන්නේ 48 රින 30. ඔහොම මේ හරි ගත්තොත් 35 දෙන්නේ
35 හරිනේ 30. මේ බිඳුව කියලා ගන්න එපා. වැරදුනා. මෙතන පරිසර උෂ්ණත්වය 30නේ අපි තුමු 35 කියලා. මේක 30 40 38 37 35 වගේ වුණා කියලා දැන්. හරිද? එතකොට මේ හරිය 40 රින 30. ඔහොමම එන්න මෙතන 30 රින 30 කියලා තමයි අන්තිමට එන්නේ. හරිද? මේ කෙලවරේ බලන්න මෙතනදී 40 රින 30 19යි. මෙතන 18යි. මෙතන 40 රින 30 10යි. ඊට පස්සේ බිඳුව ඔන්න වගේ. ඔයගලන්ට පේනවා මෙතන මුලින්ම ශීඝ්‍රතාවය මේ හරිය ගත්තොත් මේ හරිය ශීඝ්‍රතාවය k වැඩි කිරීම 19යි. චුට්ටක් එහාට ගියාම මෙතන කීයද පරතරේ 18යි. k වැඩි කිරීම 18යි. ඒතර ශීඝ්‍රතාවය ඊට වඩා අඩුයි. ඒ කියන්නේ මුලින් මෙහෙ ගොඩාක් ශීඝ්‍රතාවය මේ වෙනවා. හානි වෙනවා. හැබැයි ඊට පස්සේ k වැඩි කිරීම 18යි. ඊට පස්සේ තව ටිකක් යනකොට k වැඩි කිරීම 10යි. මේ ඊට පස්සේ 18යි ඊට පස්සේ 10යි අන්තිම බිඳුව වෙනකන්. හරිද? ඒතර දුරට යන්න යන සන්නයන ශීඝ්‍රතාවය අඩු වෙනවා නේද? ඒක චුට්ට අඩු වෙනවා. එන්න මේව අඩු වෙනවා. හරිද? පැහැදිලිද? එතකොට මෙතනින් ආපු වගේ මේ ශීඝ්‍රතාවය අපි උදාහරණයක් 500 කියලා. මේ සංවහනය නොවුනනම් මෙයත් 500ම තමයි ශීඝ්‍රතාවය. නමුත් දැන් මෙතන මුලින් වැඩියෙන් ශීඝ්‍රතාවයෙන් ගියා. ඒතර මේක මුලින් 100යි කියලා හිතන්නකො. එතකොට එනම් මෙයාගේ මේ හරිය සන්නයන ශීඝ්‍රතාවය 400යි. 500ක් එනවා 500න් 400කින් සන්නයන වෙනවා 100ක් සංවහනය වෙනවා. ඊට පස්සේ මෙතන සංවහන ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් සන්නයන ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. හරිද? හරිද? ඒතර සන්නයන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. එන්න ඔව් සන්නයන ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. හැබැයි නෑ සන්නයන ශීඝ්‍රතාවය වැඩි වෙනව නෙවෙයි. මෙතන දැන් එන්න උෂ්ණත්වය අඩු වෙනවා. මේ වගේ තැනක ඉක්මනින්ම සංවහනය වෙනවා වැඩි නේද? ඒතර ඉක්මනින් උෂ්ණත්වය බහිනව නේද? එහෙනම් මේක මෙහෙම යන්නේ නැතුව මේ මුල් හරියේ ගොඩක් ඉක්මනට උෂ්ණත්වය බහින්න ඕන. හැබැයි තව ටිකක් එහාට යනකොට මොකද වෙන්නේ? සංවහන ශීඝ්‍රතාවය ටික අඩු වෙනවා. සංවහන ශීඝ්‍රතාවය මුලින් 19න් 18 ඔහොම මේ සංවහන ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒතර තාපේ හානීමේ ශීඝ්‍රතාවය අඩු වෙනවා කියන්නේ එතන උෂ්ණත්වය බැස්ස ටික ටික අඩු වෙන්න ඕනේ. ඊළඟ සැරේ එච්චර වහින සුට්ට අඩු. ඊළඟ ඊට වැඩි. එහෙනම් මේක පොඩ්ඩක් ඉන්න ඕනේ මෙන්න මේ හැඩයක් එන්න ඕනේ. හරිද? ඇවිල්ලා අන්තිමේදී T2 කිනු උෂ්ණත්වයේදී නියත වෙන්න ඕනේ. පැහැදිලිද? ඒතර ඒ කියන්නේ මේක හැඩේ මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්න ඕනේ. එහෙම උත්තරයකට තියෙන්නේ 4 වෙනි එක.